මව්බිමේ ස්වභාසිරිය සොයාගෙන අද අපි යනවා පිදුරංගල පුදබිම බලන්න. මේක පිහිටලා තියෙනවා නම් මාතලේ දිස්ත්‍රික්කයේ අපේ ලෝකුරුම සීගිරි පර්වතයට උතුරු දිශාවෙන්. ජනප්‍රවාදය නම් කියන විදිහට මේකට නම හැදිලා තින්නේ පිදු ආරණ්‍යගල පිදුරංගල කියලා. තවත් සමහරු මේකට පිදු අරංගල පිදුරංගල කියලාත් කියනවා. මේක ඉතිහාසය නම් සීගිරියට වඩා වසර 10 ගණනක් ඉතිහාසෙට දිව වෙනවා කියලා තමයි කියන්නේ. ක්‍රිස්තු පූර්ව පළවෙනි සහ දෙවන සියවසරට අයත් බව තමයි ඉතිහාස පොත්වල සඳහන් වෙන්නේ. සීගිරිය ඉඳලා පිදුරංගලට නම් තියෙන්නේ කිලෝමීටර් 2ක් වගේ කෙටි දුරක්. සීගිරිය බලන්න එන ඕගලන්ට සුපිරි සංචාරයක් කරන්න ඕන නිසා මේ වීඩියෝ එකෙන් මේ විස්තර ගැන ඕගලන්ට මම අරන් එන්නේ. අපි මේ යන්නේ සීගිරියත් ඉටිකල කඳු පන්තියක් ලස්සනට පේන තැනකට. ගොඩක් සංචාරකයෝ පිදුරංගලට එන්නේ මේකේ ඓතිහාසික වැදගත්කමකට වැඩිය මේ කඳු මුදුන නැත්නම් පේන ලස්සන වීව් එක බලන්න කියලා තමයි මම නම් අහලා තියෙන්නේ. රජමාලිගාවක් ඇතුළේ භික්ෂුන් වහන්සේලාට භාවනා යෝගී වැඩපසන සුසු නෑනේ. ඉතින් එතුමා මේ පිදුරංගල තෝරගෙන ආරණ්‍ය සේනාසනයක් සාදවලා මේ භික්ෂුන් වහන්සේලාට ඉන්න නිසා තමයි. දැන් කීයක් කියලා මේ බලන්න කුටි මේවා සංඝයා වහන්සේලා භාවනා කරපු කුටි මේ ලස්සනයි නේද? බලන්න මේ ගල් වල කටාරම් කොල්ල මේ ඔව් නේ. ඒතර වතුර බේරෙන්නේ නෑ කුටි ඇතුළට වතුර ඉන්නේ නෑනේ. මේ ඔක්කොම කටාරම් කොල්ල තමයි මේක හදලා තියෙන්නේ. බලන්න කොච්චර මේවා ඉස්සර දිනුව තියෙන්නේ නැද්ද නේද? දැන් මේ ශේෂ වෙලා නටමුන් වෙලා ගිහිල්ලා තියෙන්නේ මේ. බලන්න මේ ප්‍රතිමාව බලන්න මේ බලන්න. ලස්සනයි නේද? ඔව්. නිදන් හොරු මේක හාරලා තිනවා. මේ බලන්න මේ බල්ලා නේ. මේ ඉන්න එක නිදන් හොරෙක්. ඔය ඉන්නේ නිදන් හොරකම් කළ බුදියන් ඉන්න. දන්නා මේ නිදන් හොරු මේවා විනාශ කරලා තියෙනවා. මෙතනත් මේ බලන්න මේ තියෙන කටාරම් කොල්ල පුතේ. ඔය තියෙන ඔය ඔක්කොම ඔව් ඔය තියෙන තැන් තැන් වල එහෙම පළුදු කරලා එහෙම තියෙනවා. අර අතන උඩ තියෙන අලුතෙන් බැඳලා වගේ පුතේ මේ තියෙන්නේ මේ අලුතෙන් මේවා කළා උදේ අපි ගියා සීගිරියේ. දැන් අපි ආවා පිදුරංගල පුදබිම බලන්න. ලොකු පර්වතයක් නගින්න හරි අමාරුයි. ඉතින් අමාරුවෙන් අපි දැන් කඳු දෙකක්ම නැගගෙන මේකටත් ආවා. සෙනගනම් ටිකක් අඩුයි. ඒ වුණාට ඉතින් පර්වතයේ භික්ෂුන් වහන්සේලා භාවනා යෝගීව වැඩ වාසය කරලා තියෙන කුටි ටිකක් තියෙනවා. දැන් ඉතින් ඒවා නටමුන් වෙලා ශේෂ වෙලා තියෙන්නේ. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේවා. දැන් ඉතින් කැලේ වැවිලා මේවා ඉතින් ප්‍රතිසංස්කරණය කරන්න කාලය තමයි දැන්. දැන් ඉතින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් මේවා ගැන ඇස් යොමු කරලා මේවා පොඩ්ඩක් එන මිනිස්සුන්ට බලා ගන්න පුළුවන් විදියට ප්‍රතිසංස්කරණය කරා නම් අපේ මේ ජාතික උරුමය තවත් පරිස්සම් කරගන්න පුළුවන්. හරි ලස්සන තැනක්. බලන්න මේ පර්වතයේ මෙම ගල පිහිටලා තියෙන විදිය. ඔයගලන්ට පේනවාද තවත් ගුහාවක්. ඒ කාලේ භික්ෂුන් වහන්සේලා මේවල භාවනා යෝගීව තමයි වැඩ වාසය කරලා තියෙන්නේ. දැන් ඉතින් ගොඩක් නටබුන් වෙලා දැන් තියෙන්නේ ඉතින් අපිට අමාරුම හරිය පර්වතේ ලොකු ගල් කුළු උඩින් තමයි අපිට දැන් නගින්න බහින්න වෙලා තියෙන්නේ. ළමයි දෙන්නත් එනවා. අපි ගෙදර 5 දෙනා තමයි මේ ගමනට සහභාගී වෙන්නේ. ටිකක් ඉතින් අමාරු කාර්යයක් ගල් වලින් බැලලා ආයෙත් නැගලා ඉතින් පිදුරංගල ඔයගොල්ලන්ට එනවා නම් අනිවාර්යයෙන්ම සීගිරිය බලනවා නම් මේ පිදුරංගලටත් එන්න. ඇවිල්ලා මේ වගේ නටමුන් වෙච්ච මෙම ස්ථාන බලලා යන්න කියලා ඔයගලගෙන් ආදරෙන් ඉල්ලා හිටිනවා. මොකද මේවා එනකොට තමයි ලිපෙහෙලි වෙලා මේවා පොඩ්ඩක් සංරක්ෂණය වෙන්නේ. බලන්න මේ ලස්සන පාරවල් ටිකක් තියෙන්නේ. අද නම් කාත් කවුරුවත් නැහැ. බලන්න මේ ගල් ගුහා ටික. මට පේනවා ඉතින්
එහෙම නේද? මෙතන ඉන්නේ. අත චුට්ටයි තියෙන අමාරුම ටිකනේ. ඔව් ඔව්. මේ ටික ඉතින් ඔයගලන්ට පෙන්වන්න ඕන හින්දා අමාරුවෙන් ෆෝන් එකකුත් අල්ලගෙන බලන්න. මිනිස්සු ටිකත් අමාරුවෙන් නැගලා දැන් බහිනවා. අක්කේ පරිස්සමෙන්. ඉන්න පුතේ. හරි මං ගන්නද? එන්න මට අත දෙන්න. මෙහෙන් එන්න පුතේ. නෑ නෑ. එහෙම කරන්න එපා. එහෙම අමාරුයිනේ. කිමල්ලේ? නෑ ඔමින් දෝමින්. අර අත දෙන්න. හරි. ඉස්සරහ ටිකක් අමාරුයි නේද? පරිස්සමෙන් පුතේ. ඔතනින් බෝතලේ තියන්න පුතේ. තැනක් ඉතින් ස්ථානේ නම් සුන්දරයි. ඒ වුණාට ඉතින් ගමන නම් භයංකරයි. ඕගලන්ට අමාරු නම් සෙරප්පු දාගෙන නගින්න එපා. පරිස්සමෙන්. ඉතින් අස්සන පුණ්‍ය භූමියක්. අපි එනවා නම් පිටුරංගල පර්වතයේ උඩට නගින්න ඕනේ. යම් පුතේ. අම්මා. මොලි තමයි යන්න වෙලා තියෙන්නේ. කොහොමත් ඉතින් අමාරුයි යන තැන් වල තමයි ලස්සන තැන් පීඩලා තියෙන්නේ. Nice place. දැන් බලා ගන්න පුළුවන් සීගිරිය. මේ තියෙන සීගිරිය පර්වතය. අපි උදේ හිටියේ ඔකේ. ඔහුගේ ඉඳලා ඉතින් අපි පිටුරංගල දිහා බලාගෙන හිටියා. දැන් අපි හවසට දවල් වෙලා 4ට විතර ඇති. දැන් අපි පිටුරංගල ඉඳලා සීගිරිය දිහා බලාගෙන ඉන්නවා. ගොඩක් ඉන්නේ විදේශිකයෝ තමයි. ඒගොල්ලෝ ඉතින් මේ සෝබා සෞන්දර්යය හොඳට විඳිනවා. අපේ රටේ මිනිස්සුන්ට රාගයක් නැති වුණාට මේවා ඒගොල්ලන්ට ඉතින් මේවා හරි ආශ්චර්යමත් දේවල්. ගල මුදුනටම ආවා. ඔව්නේ. කුලන් ටිකක් තියෙනවා සැරටනේ. අමාරු කවුරු ගත්ත සෙරප්පුව. සෙරප්පුවක් ගියා. ඔව් ටිකක් කුලන් වෙන්නේ. අපිට ඉතින් පල්ලෙහා ඉඳලා බැලුවොත් එහෙම විනාඩි 35ක් වැනි කෙටි කාලයකින් අපිට මොකද අපිට දැන් ඊට පස්සේ යන්න තියෙනවා ට්‍රින්කෝ. ඉතින් ට්‍රින්කෝ යන්න නම් අද අපි ඉන්න තැනක් හොයාගෙන අපි සූර්ය නමස්කාරය කරන කෙනෙක් ඉතින් තැනක් හොයාගෙන විවේක අරගෙන පහුවෙන්දා උදේම අපිට යන්න තියෙනවා ට්‍රින්කෝ. ඉතින් ලස්සන කඳු වලල්ලක් තියෙන්නේ. බලන්න සීගිරිය අපිට පේන ලස්සන. ඉතින් සීගිරි කාසරුවයිතුමා හැමදාම මේ පැත්ත බලාගෙන පිටුරංගල දිහා නමස්කාරය කරා කියලා නම් ඉතිහාස පොත්වල සඳහන් වෙලා තියෙනවා. ඉතින් එතුමා මේ වගේ ආරක්ෂක ස්ථානයක් රජමාලිගාවක් විදියට සකසගෙන සොලින්කින් ආරක්ෂා වෙලා මේ රටට කොච්චර සේවයක් කරලා තියෙනවද කියලා අපිට ඉතින් මෙහෙට ඇවිල්ලාම බලා ගන්න ඕනේ. ඔයගලන්ට ඉතින් හුලම් පාර නිසා ඇහෙනවද දන්නේ නැහැ අපෝ. බලන්න හුලම් පාර ගොඩක් සැරයි. දැන් මෙතන ලොකු වෙලා තියෙන්නේ.
හයිවේම පරිස්සම් කරගන්න ඕනේ. Hi, welcome to Sri Lanka. Where from? Germany. Germany. Okay, enjoy. Hi. What's your name? Okay, bye. Happy journey. පර්වතයේ මුදුන තවත් සුන්දර කරනවා ලස්සන කරනවා. කතා කරන එක පැහැදිලි නැතුව ඇති. උලම් පාර ගොඩක් සැරයි. මේ වගේ සංචාරය කරනකොට පිදුරංගල අතාරින්න එපා. හිතන්නේ සබාසන්දරට කැමති ඕගොල්ලන්ට වටපිටාව ගැන හොඳට නිරීක්ෂණය කරන්න පුළුවන් ස්ථානයක් තමයි පිදුරංගල කියන්නේ. අපි ඉතින් කන්දේ දැන් එහා කොනටම ආවා. අපිට ඉතින් මේ හුලම් පාර හින්දා කතා කරන දෙයක්වත් හරියට ඇහෙන්නේ නැති නිසා මම වීඩියෝ එකේ සවුන්ඩ් එක පොඩ්ඩක් අඩු කරන්නම්. මෙතනට ආවම ඉතින් රිටිගල කඳු පන්තිය සීගිරියම හොඳට පේනවා. ඉතින් ඈතින් පේනවා වැව් බුදු පිළිම පන්සල්. ඔයගලන්ට ආවම ගොඩක් ආසිතේ මේ වගේ ස්ථානයකට සීගිරිය බලනකොට ඉතින් මේ වගේ ස්ථානයක් බැලුවම තමයි චාරිකාව සම්පූර්ණ වෙන්නේ. වීඩියෝ එක ඉතින් ගොඩක් දික් වුණොත් එහම ඔයගලන්ටත් එපා වෙයි. ඒකින්ද මම මේ වීඩියෝ එක මෙතනින් නවත්තන්නම්. නැවත අලුත් වීඩියෝ එකකින් හමු වෙනතුරු මම සමුගන්නම්. මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න. ඔයගලන්ට බුදු සරණයි එහෙනම්.